අද නම් ගුඩ් මෝනිින් කියන්න බෑ මොකද අද වැස්ස දවසක් නිසා චුට්ටක් විතර නින්ද ගිය. ඉතින් මං මේ වීඩියෝ එක අද අරගෙනන්නවාට පොඩ්ඩක් දවල් වෙලා. ඔන්න දැන්නම් ඉරමාම පායල තියෙන්නේ. වැහැලා දවසම ඔන්න චුට්ටක් ඉර පායල තියෙනවා. හරි අපි යන්දැන් අපේ සුපුරුදු වැඩේට අස්සන හැන්ඩ් පේන්ටින් සාරියක් අතත් බලමු. මට කියන්න බැරිවුණානේ මම රුපියල් 5000කටත් අඩුවෙන් කොහොමද මේ පුංචි බිස්නස් එක පටන් ගත්තේ කියලා. වගේම මුලින් ඉඳලා හෑන්ඩ් පේන්ටින් සාරි එකක් බොහොම අඩු මුදලකින් කරන්නේ කොහොමද කියලා මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට ගේන්නම්කෝ. හරි මුලින්ම අපි මේ සාරිය කරගන්න මෙන්න මේ බඩු ටික තමයි ඕන කරන්නේ. හරි අපි බලමු මොනවද කියලා ඕන කරන්නේ. මුලින්ම අපි print කරගත්තු අපේ පින්තූරය අවශ්‍ය වෙනවා. ඔය තියෙන්නේ පින්තූරේ මම A3 size එකෙන් තමයි අරගෙන තියෙන්නේ. ඔයාලට ඊට වැඩි ලොකු size එකෙන් ගන්න ඕන නම් මේ එකම පින්තූරේ A3 කොළ size දෙකකට භාග ගහ ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි මේ print එක ඇඳ ගන්න පැන්සලක් ගන්න. ඊට අමතරව පින්සල් අරගෙන තියෙනවා. පින්සල් 3ක්, නම්බර් 0, නම්බර 1, පැතලි බ්‍රෂ් එකේ නම් මට හරියට මතක නෑ කීයද කියලා. ඔන්න ඔය පින්සල් 3 තමයි ගන්නෙ. ඊට අමතරව අනිවාර්යෙන් අපට ඕන කරන පේන්ට්. මෙන්න මේ වර්ගෙන් තමයි මම පේන්ට් අරගෙන තියෙන්නේ. ඔරෙන්ජ් කලර් එකයි, රෙඩ් කලර් එක, yellow කලර් එක, අනිවාර්යෙන් white කලර් එක ඕනේ. අන්නේ කලර්ස් ටික තමයි. ඊට අමතරව මම ග්‍රීන් එකත් අරගෙන තියෙනවා මෙතන නැහැ. ඊට අමතරව අපි ඩ්‍රෙසින් කාබන් කොලයක් අරගන්න ඕනේ. මේ තමයි ඩ්‍රෙසින් කාබන් කොලේ. කඩවල වලින් ඉල්ලුවාම ඔයාලට දෙනවා ඩ්‍රෙසින් කාබන් කොලයක් කියලා කිව්වහම. මොකද ඩ්‍රෙසින් කාබන් කොලයක් කියලා ඉල්ලුවාම දෙන්නේ අපිට හදිසියෙම නිර්මාණය වැරදුනොත් අපිට අයන් කරලා ඒ නිර්මාණය කරපු ඒ නිර්මාණය අපිට අයන් කරලා යවා ගන්න පුළුවන් නිසා. ඔය හැපැත්තෙන් තිය තැඹිලි පාටට තියෙන්නේ අපේ සාරියේ ජැකට් පීස් එක තැඹිලි පාට. හරි එහෙනම් අපි යමුකෝ නිර්මාණයට කොහොම වෙයිද කියලා බලන්න. අපි ඕනම හෑන්ඩ් පේන්ටින් නිර්මාණයක් කරද්දී මේක ලේස් කොටන් නිසා ගන්නේ. ලේස් කොටන් මේ යාර 7 දැන් විතර යාර 6 තියෙන්නේ. යාර 6 සාරිය අපි හොඳට අයන් කරලා ගන්න ඕනේ. මොකද රැලි වැටලා තියෙද්දි අපි පින්තාරු කරන මේ සාරිය රැලි වැටලා තිබ්බොතින් අපිට හරියටම පින්තාරු කරණය කරගන්න බැරි වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් අපි හොඳට අයන් කරලා තමයි මේ සාරිය ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදියට අපි හතර පැත්තෙන් පින් ගහ ගන්න ඕනේ. මොකද නැත්තම් අපේ සාරියේ හැමෙහෙන් ගිහින් හැමතැනම තීන්ත ගෑවෙන්න පුළුවන්. අන්න ඒ නිසා මේ විදියට රඳව ගන්න ඕනේ. හරි දැන් අපි print කරගත්තු කොලය උඩින් තියාගන්න ඕනේ. මේක කරන්න මෙන්න මෙහෙමයි. අපි අඳින සාරිය උඩින් තියලා මේස උඩින් තියලා ඊට උඩින් අපි කාබන් කොලයක් ඩ්‍රෙසින් කාබන් කොලයක් අරගෙන ඒ ඩ්‍රෙසින් කාබන් කොලේ කන පිට පැත්ත සාරියට තියලා ඊට උඩින් අපි අපේ print එක අරගෙන තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි ගොඩාක් තද කරලා මේක ඇඳ ගන්න එපා. මොකද අපිට වැරදුනොත් අනිවාර්යෙන් අයන් කරලා මේක යවන්න වෙනවා. තදට ඇඳගත්තොත් අපිට මේ වැඩේ කරගන්න වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට පින් ගහගෙන රඳව ගන්න ඕනේ. නැත්නම් එහෙ මෙහෙ යන්න පුළුවන් කොලේ. මෙන්න මේ විදිහට තමයි අපේ ඩ්‍රෙසින් කාබන් කොලෙන් අපේ පින්තූරය පිටපත් කරගත්ත සාරියට. ඔයාලට ඔය පේන්නේ සාරිය අවසන් කොටසේ මම මේ වගේ මල්ලිති 3ක් විතර ඇඳගෙන තියෙනවා. අපිට අවශ්‍ය ඩිසයින් එකකට මේ හැඩයකට අපිට ඇඳ ගන්න පුළුවන් මේ ඉති 3.
මේ print එකේ එක කොටසක් තමයි ඇඳගෙන තියෙන්නේ. අපි සාරිය එක ප්ලීට් කොටසට යාර දෙකක් ගන්නවා. යාර දෙක ඇතුළත තමයි මේ නිර්මාණය අපි කරලා තියෙන්නේ. හරි, දැන් අපි ඇක්‍රිලික් කලර්ස් වල වයිට් කලර් එක අරගෙන මෙන්න මේ විදිහට මුල්ම කෝඩ් එක අපි මේ අදගත්තු පින්තූරේ ගා ගන්න අවශ්‍යයි. ගොඩාක් තදට ගන්න එපා. නැත්නම් පිටිපස්ස හරවල බැලුවහම ඒක නිකන් කාඩ්බෝඩ් එකක් වගේ තියෙනවා. මම කියවනේ තද පාට සාරියක අනිවාර්යෙන් කෝඩ් දෙකක්වත් ගා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට නම්බර 1 කියන පින්සලෙන් තමයි අපි මේ වැඩේ කරගන්නේ. ගොඩාක් හිමින් සීරුවෙන් මේ වැඩේ අපි කරගන්න ඕනේ. අවධානයෙන් කරගන්න ඕනේ. හරි, මේ තියෙන්නේ අපි එක මල්ලිත්තක් මේ විදිහට කෝඩ් දෙකම ගාගත්තු විදිය. දැන් අපි කෝඩ් දෙකම ගාගෙන හොඳට ඩොම්බර බිඳුව හරි නම්බර 1 කියන පින්සලෙන් අපිට අවශ්‍ය පාට අරගෙන මෙන්න මේ විදිහට අවුට්ලයින් කරගන්න ඕනේ. මම ගන්නේ ඔරෙන්ජ් කලර් එක. මොකද මේ මලේ පාට යන්නේ අපි ඔරෙන්ජ් එකෙන්. මෙන්න මේ විදිහට ලස්සනට අවුට්ලයින් එක ගිහින් තමයි අපි මලේ අතුලාන්තේ හරියට පාට කරන්න ගන්නේ. අනිවාර්යෙන් කෝඩ් දෙකක් ගාලා හොඳට වේලෙන්න ඕනේ. වේලුණාට පස්සේ තමයි අපි මේක කරන්නේ. හරි, අපි දැන් මලේ ෂේඩින් එක කරගන්න ඕන මල් පෙත්තෙන් පෙත්තට. එතකොට තමයි මලේ ලස්සනම ස්වභාවය, හරිම ස්වභාවය අපිට ගන්න පුළුවන්. අපි පින්සලට රතු පාට තීන්ත පොඩ්ඩක් විතර අරගෙන මෙන්න මේ විදිහට ෂේඩින් කරගන්න ඕන. මතක තියාගන්න ගොඩාක් වේලෙන් දෙන්න එපා. මේ ඔරෙන්ජ් කලර් එක ගෑවට පස්සේ නැත්තම් හරියටම අපිට ෂේඩින් කරගන්න බැරි වෙනවා. මේ නිර්මාණයේ නටුවලට මම භාවිතා කරලා තියෙන ඔලිව් ග්‍රීන් කියන කලර් එක. ඊට අමතරව කොළවලට මම භාවිතා කරලා තියෙනවා ඔලිව් ග්‍රීන් සහ ග්‍රීන් කියන කලර් එක, ලයිට් ග්‍රීන් කියන කලර්ස් දෙකම. හරි, අපි මේ නිර්මාණයේ කොළ ටික පාට කරගන්න ඔලිව් ග්‍රීන් සහ කලින් කිව්වා වගේ ඔලිව් ග්‍රීන් සහ ලයිට් ග්‍රීන් එක තමයි පාවිච්චි කරන්නේ. ඔලිව් ග්‍රීන් එකෙන් අපි මේ විදිහට යම් චූටි දුරක් අවුට්ලයින් එක යනවා. ඊට පස්සේ ඊළඟ දුර යන්න අපි ලයිට් ග්‍රීන් එකෙන් ඊට පස්සේ මේ කලර්ස් දෙකම එකතු කරලා අපි ෂේඩින් එකක් කරනවා. එතකොට ලස්සන පෙනුමක් මේ කොළේට ලැබෙනවා. ඔයාලා බලන්න ඉස්සරහට මොකද වෙන්නේ කියලා.
වෙන සැරේ ප්ලේට් කොටසට